සතියක් දෙන්න අමතක කරන්න එපා. අද අපි ආවේ ඔයගොල්ලෝ දුබයි වල ඉන්නවා නම් ඔයගොල්ලෝ මේ තැන ගැන හොඳටම දන්නවා. මේ තමයි ජුමේරා බීච් ජුමේරා 3. ඉතින් ඇත්තටම ඔයාලට සම්මර් එකේ රිලැක්ස් වෙන්න ඕන නම් ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා යාළුවොත් එක්ක ඇවිල්ලා මේක හොඳ ස්පොට් එකක්. ඉතින් අද අපි ආවේ පොඩක් රිලැක්ස් වෙන්න වගේම විශේෂ වැඩකට. ඒ තමයි අපිත් එක්ක එකට වැඩ කරපු අපේ යාළුවෙක් මේ සිකුරාදට යනවා. ඉතින් යාගේ ෆේර්වෙල් පාර්ටි එක ගන්නත් එක තමයි අපි අද ආවේ. ඉතින් මම ඔයගලන්ට හඳුන්වා දෙන්නම් කවුද ඒ යාළුවා කියලා. ශිරෝ. ඉතින් අපිත් එක්ක අවුරුදු 2කට ආසන්න කාලයක් වැඩ කරලා ඉතින් යා දැන් යනවා අස්වැලා ගෙදර යාගේ කාමරයක් එක්ක ඒ වගේම යා ටීචර් කෙනෙක් ලංකාවේ ඉතින් ඒක කන්ටිනියු කරන්නේ ආපහු ලංකාවට යනවා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අපි කොහොමද ජුමේරා බීච් එක එන්ජොයි කරන්නේ කියලා. ඒ වගේම ශාමා බ්ලොග් YouTube channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. අපිට පොඩි අකරතැබ්බකුත් වුණා. ගිය බීච් එකේ නාන්න විදිහක් නැහැ. දැන් ටැක්සි එක නැගලා මට අරගෙන හරි ලොකේෂන් එක චෙක් කර අපි දැන් ආපහු යනවා. කට්ටියක් ගිහිල්ලා ඉන්නේ. ඔව් දෙන්නානේ ඔයාලට මොකද හිතෙන්නේ ඔය බ්ලූටූත් එකට යට වෙලා පරිප්පුවත් එක්ක. දැන් යනවා අපි තමයි අන්තිම බැච් එක ටැක්සිය හම්බුනේ. බලමු දැන් මේ බීච් එකටත් ගිහිල්ලා කොහොමද කියන්නේ. A few moments later. ටැක්සි එක ගිහලා පයින්ොත් යන්න වෙනවා කියන්නේ මෙන්න මේවට තමයි. $2,000 years later. අපි ආවා ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. අපි ගියේ කයිට්ස් බීච් එකට. ඉතින් මේකේ උඹලන්ට ඕනම වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් ඉන්නවා ඔන්න මෙයා තමයි මුල් ටික රෙකෝඩ් කරපු කෙනා. හරි අමාරුවෙන්. ඉරෝවි. ඒතකොට අනිත් කට්ටිය ඔන්න දැන් තමයි ආවේ. හැමෝම ඉන්නවා තන්ට වෙලා වාඩි වෙලා. එහෙනම් අපි යමු. අනේ හඳුන්වලා දෙන්න බෑද? ඔන්න ඉන්නවා කට්ටිය. අද හඳුන්වා දීමක් නැහැ. උඹලා දන්න කරන මොණු ටිකමයි තියෙන්නේ. මොනවා විතර පැහැදිලි නෑ. කවුද කිව්වේ? කවුද කිව්වේ? කේක් එක මෙතනට ගේනකොට චුට්ටක් විතර ඩැමේජ් වෙලා දැන් කේක් එකට අනම්මනම් එහෙම කියාගෙන යනවා නෙමෙයි. බීච් එකට ගිය ගමන් අපි කරේ කාපු එක. ඔක්කොම ගමන් කාලා ඉන්න එපා. එතකොට මෙතන කීප දෙනෙක් කාලා ඔන්න නිදි. එතකොට මෙතන දෙන්නෙක් ඩාන්ස් කරනවා. කෑමෙන් පස්සේ කට්ටියක් ගිහලා ස්විමින් කරලා හොඳට එන්ජොයි කරා. ඒ අතරේදී අපි කට්ටිය සින්දුවකුත් දාගෙන හොඳට ඩාන්ස් කරා. කොහේ ගියත් අපේ සෙට් එකේ අයට ඩාන්ස් කරන එක නම් වරදින්නේ නැහැ. ඉතින් මේ වගේ ගමනක් ලේසියෙන් අපිට ප්ලෑන් කරගෙන එන්න අමාරුයි. WhatsApp group එකකින් තමයි අපි හැමදේම ප්ලෑන් කරේ. කෑම බීම කීයටද යන්නේ හැම දෙයක්ම අපි chat එකෙන් තමයි ප්ලෑන් කරේ. ඉතින් මේ තියෙන්නේ ඒ chat වලින් කීපයක්. Emma, you can see
ඉතින් සිරෝම වාට මොකද හිතෙන්නේ? ඔය යන්න රෙඩිද ගෙදර යන්න? ඔය ගෙදර යන්න රෙඩිද? හරිම සතුටින් ඉන්නවා. ඒ වගේම ටිකක් දුකයි යාළුවෝ දාලා යන්න. ඉතින් අපි යනවා චුට්ටක් අපි කොන්දරත් එක්ක අනිත් එක්කෙනා පිටිපස්ස එනවා. පොඩ වටේ අපි යනවා බලන්න. හැමතැනම කරුවලයි හොඳ උලඟක් තියෙනවා රස්නේ උනාට. අපි මේ බීච් එක පැත්තෙන් මේ හරියට ආවා. දැන් ගහලා තියෙන හැපිනස් ප්ලැට්ෆෝම් කියලා. රෑනිස් I think එච්චර උඹලන්ට පේන්නේ නැතුව ඇති. ඒ උනාට ඉන්නවා මං හිතන්නේ කට්ටිය. පර්සනලි මම ගොඩක් දවස් ඉඳන් එන්න හිටපු තැනක් තමයි බීච් එක කියන්නේ. මොකද ඒ වතුර සද්දේ හුළඟ රැට තියෙන නිස්කලංක බව ඇත්තටම පුදුම රිලැක්ස් එකක් හම්බුනේ. ඉතින් ශිරෝමිගේ ෆෙරිවල් පාටි එකත් එක්ක අපිටත් රිලැක්ස් එකක් ගන්න අවස්ථාවක් හම්බුණා. ටික වෙලාවකට පස්සේ අපි කට්ටියක් ගියා වතුරට. ඒ අතරතුරේ අනිත් කට්ටියට ආයෙමත් ඩාන්ස් කරන්න පටන් ගත්තා. Set the pace when I'm running. I always take what I want and I always give it 100. Don't need a bank, no I'm funded. ඒ විතරක් නෙමෙයි පොඩි ළමයි වගේ අපි වැලිත් එක්ක සෙල්ලම් කරා. ඇත්තට මේ ගත කරපු පැය කීපය අපි හැමෝම හොඳට එන්ජොයි කරා. ඒ වගේම මං හිතනවා ශිරෝමිටත් මේක හොඳ මතක සටහනක් වෙයි කියලා. ඔන්න දැන් උදේ හරියටම මං හිතන්නේ 5ට විතර ඇති. ඉතින් දැන් අපි යන්නයි හදන්නේ. ඊයේ රෑ ඉඳලම අපි හිටියා නෑව හොඳට එන්ජොයි කරා රිලැක්ස් වුණා. නිදාගත්තා උඹලා දකින්න ඇති වීඩියෝ එකේ. මේ දැන් අපි යන්නයි හදන්නේ. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ශාම vlog subscribe කරලා තියාගන්න. bye. එහෙනම් බීච් එක bye bye ආයි හම්බෙනකම්. නැවතත් හම්බෙමු. තවත් දවසකින් කට්ටිය යනවා පණ නැතුව වගේ. එහෙනම් ළමයි අපි හදන්නේ ගෙදර යන්නයි. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.